එකක් යනවා. අද අපි යන්නේ නුවර. අපි දෙන්න කවදාවත් එකට දළදා මාලිගාවට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා අද අපි මුලින්ම යන්නේ නුවර දළදා මාලිගාවට. අපිට ඉතුරු ඔයගොල්ලන්වත් එකගෙන යන්න. මේක ළමයි ටිකක් පරණ vlog එකක් හරිද? ගොඩ කාලයක් තිස්සේ මාස ගාණක් තිස්සේ මට එඩිට් කරන්න බැරි වෙලා ඔහේ තිබ්බ vlog එකක්. ඒ වුණාට මම දන්නේ හරිම ලස්සන vlog එකක්. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. අපි මුලින්ම මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න මේ කඩෙන් මේ නවත්තලා ඉන්නේ. බිත්තරට තමයි මම හිතන්නේ අපි කෑවේ. ඔව්. අපි ගොඩාක් වෙලාවට ට්‍රැවල් කරනකොට ඩවුන් සවුත් යන්නේ. ඉතින් මේ වයිබ් එක සෑහෙන වෙනස්. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ. අපි ඉතින් අනිවාර්යෙන් ට්‍රිප් එකක් ගියොත් කීල්ස් එකට යනවාමයි. මොනවා හරි කන්න බොන්න ගන්න එපේ යන ගමන් හපහප යන්න. ගොඩ දවසකින් උඹලන්ට මේ වගේ vlog එකක් ගේන්න බැරි වෙච්ච නිසා තමයි මම මේ පරණ vlog එක හරි අරගෙන ටග් ගාලා එඩිට් කරලා දැම්මේ. ඔයගලන්ටත් පාළුව ඇති මුකුත් ට්‍රිප් එකක්වත් බලන්නේ නැතුව. කමෙන්ට්ස් වලත් මම දැක්කා ඔයගොල්ලෝ කියලා තියෙනවා අයියත් එක vlog එකක් අරගෙන එන්න කියලා. Hope you guys will definitely enjoy this vlog. මං හිතන්නේ normal පාර ගියත් ලොකු වෙලා වෙනසක් නෑ. But I'm enjoying this new view. ඉස්සර ඉස්කෝලෙන් එහෙම නුවර ට්‍රිප් එකක් යනවා කිව්වම අපි කවුරුත් වැඩි ආස නැහැ හරිද? ඒ වුණාට ඊට පස්සේ අපේ රිලේෂන්ස් ලෝයක් නුවරට ගියා. ඊට පස්සේ ඔන්න නුවර යන්න ගියාට පස්සේ ඔන්න මට නුවරට එන්න ආස වුණා. ඊළඟට මේ ට්‍රිප් එකෙන් පස්සේ මට තවත් ආස හිතුණා. ඇත්තට අපි මාරම ලකි ලංකාවේ ඉන්න පැය 4කින් විතර පැය 3-4කින් විතර අපිට පොඩි දුරක් ගිහිල්ලා අපිට වෙනම මේ වගේ වයිබ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නේ. වෙනස්ම දෙයක්. අපි දැන් නුවරට ගොඩක් ලං වෙලා ඉන්න ළමයි. යාළුවොත් එක්ක යන ට්‍රිප් ගොඩාක් ෆන් තමයි. ඒ වුණාට මම අපි දෙන්න විතරක් යන ට්‍රිප්ස් වලටත් ගොඩක් ආසයි. මොකද ඒක ෆන්, ඒ වගේම පීස්ෆුල්. අර කියන්න තේරෙන්නේ නැති හරි හොඳ හැඟීමක් තමයි දැනෙන්නේ. අපි දැන් ඉතින් සින්දු කිය එක ජොලි කතා කිය ඉතින් යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම බැලුවොත් මේ ඩේ අවුට් එක ගිහිල්ලා අවුරුද්දක් වෙන්නත් ළඟයි මං හිතන්නේ. මම දැන් මේ රිසෝට් එකේ නම මතක් කරගන්න හදනවා. මට නම් මතකත් නැහැ. මම මේක ඇත්තටම TikTok එකකින් තමයි හොයාගත්තේ. මං සර්ච් කර බැලුවා, හැමතැනම බැලුවා. මට මේක ඇත්තටම හොයාගන්න බෑ. First of all, we got our welcome drink. ඒක ඔය ඇම්බරල්ලා හරි නෙල්ලි හරි ජූස් එකක් තමයි හම්බුනේ. මම ඒකට ලොකුවට කැමති වුණේ නැහැ. හැබැයි මාර ලස්සන වීව් එකක් තියෙනවා. මොකද කන්දක් උඩට නැගලාම තමයි තියෙන්නේ. Say hi to your favorite person. Your name is our favorite person. For lunch, we had to go with their a la carte menu. This burger was okay, but I didn't like that fried rice thingy. It was very ordinary, but this tasted really good.
මලීෂා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ හැබැයි දෙකටම. මට හිතෙන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ මේ තියෙන වීව් එකත් එක්ක ඒගොල්ලෝනේ තව මේන්ටේනන්ස් හදලා තව හොඳ තැනකට ගන්න පුළුවන්. අද කට්ටිය අඩු හින්දා තමයි මම හිතන්නේ බුෆේ එක තිබුණ නැත්තේ. සමහර ටික ගොඩක් හොඳ ඇති. කොහොම හරි ඔය ඔක්කොම අමතක වෙනවා ළමයි මේකේ ලස්සන වීව් එක දැක්කම. ඒ වගේම අර මන් දන්නේ නැහැ ඒ අර කන්දක් උඩට නැගලා යාමෙන පීස්ෆුල් හැඟීම නිකන් හයික් එකක් ගියා වගේ. කොටින්ම කිව්වොත් අර හුස්ම ගන්නකොට පව අර ගොඩක් අර එයා පොලියුෂන් එක නැති හින්දාද මන් දන්නේ නැහැ. අර ඒ කන්දක් උඩ තියෙන හින්දා හුස්ම ගන්නකොට පව හරිම නිකන් සනීපයි වගේ. මේ vlogs edit කරද්දී තමයි ළමයි පේන්නේ හොඳට දිගට ලස්සනට තිබ්බ කොණ්ඩේ කපාගෙන අර කොණ්ඩේ පොඩ්ඩක් වැවෙනකොට මලත් ඉන්න බෑ. ඒක මොකක් හරි කරන්නම තමයි හිතෙන්නේ. දැන් මට මේක දකිනකොට හරි දුකයි. කොණ්ඩ අපරාධ කියලා. ඔන්න මම ඔයගොල්ලෝව මාත් එක්කම අරගෙන යන්න හදන්නේ. මම මේ හැම වෙලේම ඕනරදා කියව හිටපු ඉන්ෆිනිටි පූල් එකේ ටුවර් එක. and the garden. මොකද ඒ පාර්ට්ස් දෙක තමයි මම මෙහි කැමතිම උනේ. මේ වගේ මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. ඒ වෙලේ එතන දැනෙන නිදහස හැඟීම කියන්න වචන නෑ. මේ වගේ ලොකු ගහකුත් තියෙනවා හෙවනට වගේ. මට ඇත්තටම ගොඩ කාලයකට මේ ට්‍රිප් එක අමතක වෙලා තිබ්බේ. දැන් මම මේක ආයෙ දකින්නකොට මට නිකන් ආයෙ ඒ වගේ එතනට නිකන් යන්න තියෙනවා නම් හොඳයි වගේ කියලා හිතෙනවා. එදා සුට්ටක් අර අවුව පොඩ්ඩක් තිබ්බ උදේවරු ඒ වුණාට නිකන් චුරු ඇස්සක් වගේ තිතින් තිබ්බා. ඒ හින්දා වීව් එක ඔයගොල්ලන්ට ලස්සනට පෙනේද දන්නේ නැහැ. හැබැයි මන් දන්නේ මම දැකලා තියෙන ඉන්ෆිනිටි පූල්ස් වලින් මම ආසම වීව් එක මෙතන තමයි. Now it's time for the most awaited infinity pool experience. They had changing rooms as well, but they were not in a good condition. But forget about that, guys. Just look at this view. I think I should stop talking and let you guys enjoy this view. දැන් අපි යන්නේ දලදා මාලිගාවට. නුවර පාරවලුත් පුදුම ලස්සනයි ළමයි. මං කියන්නේ නුවර ටවුන් එකේම අර ඉස්සර කාලේ වගේ. මං අර කලින් කිව්වත් වගේ අපි දෙන්න කවදාවත් එකට දලදා මාලිගාවට ගිහිල්ලා නෑ. ඉතින් ඒ වගේ තැන්වලට අර යන්න එහෙම ආසයිනේ. අනේ බලන්න ලස්සන. එදා හොඳටම වැස්ස. ඒ වුණාට ඒ දැනෙන හැඟීම වචනෙන් කියන්න බෑ. අපි කියපු වෙලාවේ තේවාවකුත් තිබුණා.
දළදා වහන්සේට වැඳලා ඊට පස්සේ අපි පොඩ්ඩක් දළදා මාලිගාව වටේ බලන්න ගියා. ඊට පස්සේ අපි ආවා අපේ බකට් ලිස්ට් එකේ තිබ්බ තැනකට ඩිනර් ගන්න. එළියෙන් බැලුවම මෙච්චර ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. ඒත් ඇතුළට ගියාම අඩියක් ගානේ වෙනස් දේවල් ගොඩාක් එක්ක මාරම ලස්සනයි. ඒගොල්ලොන්ගේ සිග්නේචර් අයිටම් එක තමයි ඒගොල්ලොන්ගේ ශවල් තියෙනවා. හරිද? මික්ස් එකක් තමයි අපි ගත්තේ. මෙතන ඒකට තමයි ප්‍රසිද්ධ. ඒ හින්දාම තමයි ඒක ගත්තේ. ඒක රහයි. හැබැයි අර අපේ එක්ස්පෙක්ටේෂන් අර හෙනට වැඩි වෙලා තමයි තිබ්බේ. මොකද දැන් කට්ටියම කියනවනේ මාර රහයි කියලා. ඉතින් ඒ හින්දා එක්ස්පෙක්ටේෂන් වැඩි වෙච්ච හින්දාද මන් දන්නේ අපිට අර හිතපු තරම් රහක් ආවේ නැහැ කියලා හිතුණා. හැබැයි ඒක රහයි ඇත්තටම. ෂේප් ඉතින් ළමයි ඔයගොල්ලෝ මොකද හිතන්නේ අපේ නුවර ගමන ගැන? මං හිතනවා ඔයගොල්ලෝ හැම මොමන්ට් එකක්ම එන්ජොයි කරන්න ඇති කියලා. සමහර දවස්වලට මම දාන vlogs වල තියෙන්නේ 36 hours plus night shifts ඊළඟට ඔහොම exhaust වෙච්ච ඊළඟට එක දිගට වැඩ කරන සමහර vlogs වල පාඩම් කරනවාම විතරයි. අන්න ඒ වගේ vlogs. ඒ වගේම මේ වගේ තව life එක enjoy කරන vlogs නුත් තියෙනවා. ඉතින් මේ ups and downs ඒ හැම දෙයක්ම හරිම positive විදියට දැකලා ඕගොල්ලෝ හැම වෙලේම හරිම ආදරෙන් හරිම sweet විදියට හරිම ලස්සන comments තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඉතින් මම ඒකට හරිම grateful. එහෙනම් ළමයි අද vlog එක ඒ ටික තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා vlog එක වෙනදටත් වඩා. මොකද ඔයාලා කැමතිම එක්කෙනත් හිටියනේ. එහෙනම් එයාත් එක්කම හරි එහෙම නැත්නම් තනියම හරි ඉක්මනටම ලස්සන vlog එකක් අරගෙන එන්න. bye පරිස්සමින් ඉන්න.